කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයට අර්ථයක් සපයන්න ඕනේ. ඔයත්තන්ගේ ලොකු වගකීමක් තියෙනවා දැන්. මින් මනත කවදාවත් ඔය ජීවිතේ බොරුවට බණ අහන්න එපා. පැහැදිලිද මං කියන්නේ? කවදාවත් වංචාවට බණ අහන්න එපා. දැන් මෙතන මේ පැයක් කමාරක් අහගෙන ඉඳලා ඔය යනකොට කියන්නේ එහෙම නැහැ. මරු බණ ටික ෂෝක් බණ ටික දුන්න දෙන එක. නේ අරුන්ට වදින්න කිව්වා මෙවුන්ට වදින්න කිව්වා. ඔය ඌව කී එහෙම යන්නේ නැහැ. කියන වචනයක් ගන්න ඇති වෙන්න ඕන හැඟීම මොකක්ද? ඔයත් හරි පින්වන්තයි. ඔයත් හරි භාග්‍යවන්තයි. මොකද එහෙම දේශනා කරන්නේ? බණ අහන්න පින තියෙනවනේ. ඔයත්තන්ට මම මෙහෙම කියන්නේ පින්නතුන් උපදින සේරටම කන් ඇහෙනවද? කන් ඇහෙන්නේ. උපදින සේරටම කතා කරන්න පුළුවන්? බෑ. උපදින සේරටම ඇවිදින්න බෑ. උපදින සේරටම කන්න බොන්න බෑ. ඒ හැම අවස්ථාවක් ඔයත්තන්ට තියෙනවා. එහෙනම් දැන් මොකද කරන්න ඕන? ඒ වගේ හොඳට වැඩ ගන්න. සංසාරේ කවදනම් පින්නත් න්යාය බණ අහන්න හම්බේ? කවද වගේ හම්බේ? දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ලබනාත්ම කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් නැද්ද? විශ්වාස කරන්ට මතක තියාගන්න. කල්ප ගානක් යනකම් මිනිස් වෙලා උපදින එකක් නෑ. කල්ප ගානක් යනකම් ඒ කියන්නේ බණ අහන්න හම්බෙන්නේ. බණ අහන එකත් නෙමෙයි අරුමේ. මොකක්ද අරුමේ? දැන් මොකක් හරි අහලා තේරුම් ගන්න පුළුවන් කවුරු වෙලා ඉපදුනා. බලන්න ඔය ඉන්න බල්ලොන්ටත් ඇහෙනවා ඇති. තේරුම් ගන්න පුළුවන්. නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් තමයි වෙනත් ව්‍යාපාදය. කේන්තිය. මැරෙන්න කලින් පුරුදු වෙන්න මේ කේන්තිය නවත්තලා මැරෙන්න. තරහ ගන්න එක නවත්තලා මැරෙන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මම මේකේ තියෙන ඛේද වාචකය කියන්නේ කේන්තියක්. අපිට වැඩිපුරම කේන්තියන් තරහයන් ගෙවල් වල මිනිස්සුත් එක්ක නෙමෙයි. වැඩිපුරම අපි ඇවිස්සෙන්නේ කාත් එක්කද? අඳුරන්නේ නැති මිනිස්සුත් එක්ක කේන්ති යනවා. වෛර බඳින්න ඉක්මන් වෙන්නේ කාත් එක්කද? සහෝදරයොත් එක්ක. අපි ළඟින් ඉන්න මිනිස්සුත් එක්ක. ඉක්මනට තරහ පිරිමහන්න හදන්නේ කාත් එක්කද? අම්මා තාත්තත් එක්ක. ඇයි? රිප්ලයි නෑනේ වට. අම්මට තාත්තට මොක කිව්වත් ගැටලු තියෙනවද? ඔය ජීවිතේ මේ වෙනකොට තරහ පිරිමහන්න පටන් ගන්න ඉස්සරලම කන්නේ නැතුව ඉඳලා නැද්ද?
මේක හරි පහසුවෙන් කරන්න පුළුවන් කට්ටිය කවුද? ගෙදර උදවිය. එහෙම නෙමෙයි. දැන් මේ පින්නතුන්ට ඔය පාරවල් දිහා ඉන්නකොට කේන්ති යනවද? එහෙම නෑ මේක ලෙඩක්. ගෙදර ඉදිද කේන්ති යන්නේ ඔය කඩවල් දිහා ඉන්නකොටද කේන්ති යන්නේ? ගෙදර ඉන්නකොට. පාලනය වෙන්න ඕන තැන කොහෙද? ගෙදර. එකටම හිතන්න. හෙට ඉඳන් කව කිසිම හේතුවක් මත අම්මා තාත්තා එක්ක අමනාපකම් තියාගන්න එපා. අපිට කවදාවත් මිම්මනද කිසිම හේතුවක් මත දෙමව්පියන්ගේ හිත් නම් රිද්දන්න එපා. පොරොන්දු වෙන්න. අදිෂ්ඨාන කරගන්න. අපිට මතක් වෙන්නේ කරපු වෙනස්කම් විතරයි. පොතක් පිරෙන්න හොඳ ලියලා තිබ්බත් මිනිස්සු මොකද කරන්නේ? ඒකේ වැරදි විතරක් දාලා අපූර්වට සාරාංශයක් ලියනවා. මිනිස්සුන්ට පේන්නේ අඩුපාඩු විතරයි. ඊළඟට ඔය සහෝදරයෝ මම මේ කියන්නේ අර ළඟම කීප දෙනානේ අපේ කේන්තිය තරහව ඇවිස්සෙන. බොහොම ඉක්මනට ප්‍රතිචාර දක්වන. පුරුදු වෙන්න. කවදනම් අය මේ තෙරුවන් වැඩ ඉන්න භූමියක පස්පා ගන්නද? කවදනම් අය මේ මහ පොළොවේ ගැටෙන්නද? මේ ත්‍රිවිධ රත්නය වැඩ ඉන්න භූමියේ ඉඳන් පින්නතුනේ අදිෂ්ඨාන කරන් හෙට ඉඳන් නම් වෛරක්කාරයෝ තියාගන්න එපා. මට ඉර හඳ වගේ විශ්වාසයි මම මෙව්ව කිව්වට ඔය ඇත්තෝ හැදෙන්නේ නැහැ. මොකදයි මේ ජීවිතය හන පළවෙනි බණ. නමුත් ප්‍රගුණ කරන්න මේ අවස්ථාව මගහැර ගන්න එපා. බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? කතා කරනවද? කණ්ඩ බයිනවා. ඒ බලු වැඩ කරන්න ඕන තරම් ආත්ම තියෙනවා. මේ පැතිවල නැද්ද උදේට දැක්කහම මූණ කටක් බලලා hina වෙන්නේ නැති මිනිස්සු. අතන්න මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. මේ පැතිවල තියෙනවද කුලමල ප්‍රශ්න නැහැ. බොහෝ පැතිවල තියෙනවා. මම ඒකත් කියලාම ඉන්නවා. ඔය හොඳ මතක් වෙයි අපේ ගමේ අහවලා බල්ලෝ වෙලා උපදින්නේ කියලා මතක් කරගන්න. මිනිස්සුන්ගේ තියෙනවා නිලමක්කාරකම්. මිනිස්සුන්ගේ තියෙනවා මාන්නක්කාරකම්. වෙනදුනේ. පෙර සංසාරේ කරපු පින්වල ආනුභාවයට කතා කරන්න හම්බුණානේ අපිට. වචන නාස්ති කරන්න එපා. මින් මනතන එක පෙලන්න. වචන නාස්ති කරන්න එපා. අනෙක අවතක්සේරු කරන්න. වචන නාස්ති කරන්න එපා. අනෙකට රිද්දන්න. ගෙවල් වල වැඩි පුරම කරන්නේ මොකද්ද? ඔය අම්මලා උය උයා ඉන්න ගම මම නිකන් කියනවට මේව කරලා බලන්න. දෙපාරකට වැඩියෙන් අහන්නකො තව උයලා ඉවර නැද්ද කියලා. මොනවද කියන්නේ? කියන්නේ නැද්ද හිටපියව කියලා ටිකක් පටන් ගන්න නැද්ද? කතා කරන්න බෑ. අම්මලා තාත්තලාගෙන් අහනවා නේද ඔය කෑවද කියලා. මේ පැතිවල බොනවද නැහැ? නෑ ඇත්තටම යහන්. ඇත්තටම බොනවලු. නෑ බොහෝ පැතිවල බොනවා ඒකයි. නෑ බිව්වට කමක් නෑ. අරක්කු බොන්න එපා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා.
හේතුව ඔය අම්මලා අහනවා තාත්තලාගෙන් ටිකක් උයලා තියලා බෙදලා තිබ්බට පස්සේ කෑවද කියලා අහනවා නේද? එතකොට කොහොමද උත්තර දෙන්න ඕන? එක්කෝ කෑවා නැත්තම් නෑ. කියන්නේ නැද්ද අපුරට? තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා අහන්න නැද්ද අනිත් පැත්තට? අහනවා. කාත් එක්කද ගෙදර හොඳින් කතා කරන්න පුළුවන්? ළමයිට කියන්නකො දෙතුන් පාරට වැඩියෙන් කන්න කියලා. අඩි හප්පලා කියන්නේ දඩේ හිටපෙව කන්නම් කියලා. ළමයෙකුට පින්නතුනේ කියන්න බෑ කන්න කියලා. දෙමව්පියෝ කණ්ඩෙන්. මොකක්ද ගෙදර තියෙන සැනසීම? ජීවිතේ පුරුදු වෙන්න. කිසිම හේතුවක් මත ඔය වචන අනෙකගේ පීඩාවට නම් පාවිච්චි කරන්න එපා. මේ අවස්ථාව තියෙන්නේ බොහොම සීමිත කාලයයි. අපි අවුරුදු 7-800ක් මේකේ ඉන්නවද? මේ අවුරුදු 50-60ක් ඉඳි. ඒ අත්ෙන් බණ කියනකොට මං මැරෙන්න පුළුවන්. අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. මේවා හරි අස්ථාවරයි. මේ පුංචි කාලය තුල භෞතික ලෝකේ කිසිම දෙයක් ඈඳාගෙන කිසිම හේතුවක් මත වචනකින්වත් අනෙක හැල්ලු කරන්න එපා.